7වෙනි පරිච්ඡේදය. එදින ඇඳිරි වේගන එන වේලාව පැමිණ නොඑක් දෙසින් ගිරාමලිති වවුල ආදීහු රංචු කැසී පියාසර කරන්ට වන්හ. වාතය නිශ්චලව ගස්වැල් ආදිය සිතුයම් කරන ලද දෙමෙන් නොසෙල්වෙමින් තිබුණි. සියලු දිශාවෙන්ම මලගෙදරක මෙන් නිස්සද්දභාවය ඇතිවිය. ඉඳහිට කෙනෙක් වැළපෙන්නාක් මෙන් මහා වනගටයෙන් නික්මුණු පක්ෂීන්ගේ හා මුර්ගයන්ගේද ශබ්දද ඇතිවිය. අහස්සේ දහස් ගණන් තාරකා දිලිසෙන්නට වන. රෑ අන්ධකාරයේ වැඩිවෙන්ට වෙන්ට නීනා දොර දෙසට විටින් විට ඇස් හෙළිය. ඔවුන්ගේ පැමිණීම ඇස් සිතුවාට වඩා ප්‍රමාද වූ බැවින් ඇගේ ඉවසිල්ල තබා ගනු බැරිව මහල්ලාට කතා කරමින් තරුණයන් ගැන ඇගේ සිතෙහි ඇති වූ බය ප්‍රකාශ කළාය. මහල්ලා ඇය සනසමින් ඇගේ පුත්‍රයා ගැන කිසි කනගාටු සිතවිල්ලක් නොගෙන සිටින්ට යයි කීයේය. මීනා කෑම ටික ඔයා සකස් කොට තබා ඔවුන්ගේ ප්‍රමාදයට හේතුව වන මුර්ගයන්ගේ අන්තරායක් දෝ හෝයි විමසූ විට මහල්ලා උත්තර දෙමින් උඹ එසේ සිතන්නේ යැයි මගේ පුත්‍රයා තනිව කොටියෙකු හා සටන් කොට ඌට ඇන මරාගෙන ආයේය. තවත් නොඑක් විට උදාරතර ක්‍රියාවල් කොට ප්‍රවේශමෙන් ගෙදර ඇවිත් තිබේ. වනයෙහි සෑම දිශාවලම ඔහු නොදන්නා පාරක්, ඔහු නොදන්නා ගලක් මුලක්, දියපාරක්, උල්පතක් නොමැති. ඔහු සමග ගිය උඹේ පුත්‍රයා මෙහි සිටින අප මෙන් නිරුපද්‍රව සිටීයයි මම විශ්වාස කරමි කීය. ඉන්පසු මීනා නිශ්ශබ්ද වූවාය. නමුත් ඇගේ සිතෙහි නොඑක් බය සහිත සිතවිලි ඇඳී ගියාහ. ඇගේ බය ඒ දෙදෙනා ගැනම විය. පළමු දෙදවසෙහිම වන මැදයේහි නිදන්ට වූ නමුත් වැස්සෙන් හා පින්නෙන් මිරිකුණු නමුත් ඒ සියල්ල ඇයට දුක්මෙන් නොවැටහිය. ඇය ප්‍රිය වූ තැනැත්තා ඇගේ සමීපයෙහි සිටිහෙයින් ඒ දුක් සැපවිය. මෙසේ ඇය දුක්මසු භාවයෙන් වෙලී සිටින අතර තරුණයෝ දෙදෙනා පැමිණියෝය. මීනාගේ ඇස් ප්‍රීතියෙන් උද්දීපන විය. ඇය ඔහු දෙදෙනා දෙසම බල දෙදෙනගේම ඇස්වල කාන්තියද මුහුණුවල පෙම්බරතාවයද දැක ඔවුන් එක පියෙකුට දා වූ සහෝදරයෝ දෙදෙනෙකු නොවෙත් යයි විශ්වාස කිරීම අමාරු බව සිතීය. මහල්ලා පළමු කොට කතා කොට පවුලිස් උඹලා ගැන මේ මොකද ඔයාගේ නම? ඩැනී. දනී කදිම නම. මේ දිනීලා යම්ම බොහෝම බයෙන් හිටියා. උඹ එක්ක ගිය නිසා බය වෙන්න එපාය. ප්‍රවේශමෙන් ගෙදර ඒයයි මම කිව් නමුත් තැවි සිටියා. ඉතින් මොකද උඹලා මේ හැටි ප්‍රමාද වුණේ කියා ඇසුවේය. දනී කදිම නමකි. මීනාත් එසේම සිතුවාය. ඈ ඒ වෙනතුරු ඔහුගේ නම නොඇසුවාය. එහෙයින් එය පාඩම් කරන්නට මෙන් ඈ සිතින් කීප විටක්ම කීවාය. ඒ සමගම පවුලිස් යන ශබ්දය ඇගේ කන්හි ඇති වූහ. ඩැනීයයි කිව් අය මීනා දෙස බලා ඇගේ සිතෙහි ප්‍රීතිය ඇති වූ බැව් දැක මහල්ලාගේ ප්‍රශ්නයට උත්තර දෙමින් මගේ පාර්ශවයේහි සිටින මේ මිත්‍රයා සත්තකින්ම මගේ ජීවිතය අද ගැලෙව්වේය. මොහු මෙතැන් සිට මගේ සහෝදරයෙක් ලෙස සලකමි. අපේ නැති වූ සහෝදරයා වෙනුවට අමුතුවෙන් මේ සහෝදරයා ලද්දෙමයි කීයේය. මීනා සහ මහල්ලාද ඒ සිදුවූ දේ අසන්ට ඉතා ආශාවෙන් සිටින බැව් කී කල ඔහු දීර්ඝ ලෙස කතාන්තරයක් කියන්ට සූදානම් වනවා දුටු පවුලිස් කී අය මේ සුළු කාරණයක් ලොකු කර කියන්ට හදන හැටි මෙයාට පාතින් එන්ට කියා මම කඳු ගැටයක් උඩට නැග යන අතර පාත සිට ශබ්දයක් ඇසේ මම එය බැලීමට දුවා විට වල්ලූරෙකු මෙයා බිම හෙලනවා දැක උගෙන් මෙයා බේරා ගතිමි. මට එබඳු දෙයක් වුණා නම් සත්තකින්ම මෙයත් එසේම මා බේරා ගනීවියයි කීය. ඔහු අන්තරාය සමග නිතර ආශ්‍රය කර පුරුදු බවත් ඔහුගේ සිතෙහි අවංකභාවය සහ නිර්භීත ගතිය ඇති බවත් ඒ වචන ස්වල්පයෙන් මීනාට සහ තරුණයාට දැනගන්ට හැකිවිය. එබැවින් තරුණයා ඒ ප්‍රවෘත්තිය නැවතත් විස්තර කොට කියන්ට හදනවා දැක ඔහු කතා කොට ඊට පළමු කටයුතු වැඩක් තිබෙන බවත් ඔවුන් සියලු දෙනාට ඒකාකාර බඩගිනි ඇති බැවින් බත් කෑම සියලු දේටම වඩා ප්‍රධාන බවත් කියා එය නැවැත්තුවේය. මීනා සකස් කොට තිබුණු ආහාර භාජනවලටලා ඔවුන් ඉදිරියෙහි තැබුවාය. ඒ භාජනවල ආහාර විගසින්ම නොපෙනී යාමෙන් ඔවුන්ගේ ක්ෂුදාගින්නේ බලවත්කම ප්‍රකාශ විය. එය අවසාන වූ පසු ඒ ධෛර්යමත් තරුණයා භාජන රැගෙන ගොස් තැන්පත් කොට එයින් පිටවිය. මීනාගේ එල්ලීම පිට අනිත් තරුණයා ඒ ප්‍රවෘත්තිය කීවේය. අපි දෙදෙන මෙයින් පිටව ගන්තීරයේ දිගේම ගියමු. වතුර ඕමනා නිසාත් ඝන කැලෑවෙන් සෙවී නැති නිසාත් මිනිස්සෙකු වහොත් එම තීරයෙන්ම ගමන් කිරීම කටයුතු වෙයි.
එහෙයින් එහිදී අපේ සෙවීම සඵලවන්ට පුළුවන්කම තිබේ යයි සිතා පළමු කොට ගඟ දිගේ අපි බොහෝ දුර ගොස් කිසි සලකුණකින් හෝ ශබ්දයකින් මිනිසෙකුගේ පැවැත්මක් නැති බැව් දැන ගස් අතරට වැද මහා වන මැදෙන් ගමන් ගතිමු. ඒ ගමනෙහිදී කිය යුතු කිසිවක් සිදු නොවි බොහෝ වේලා ගත වූහ. මගේ මිත්‍රයාගේ දැනගැන්ම ඉතා ආශ්චර්යමත්ය. යම් ශබ්දයක් ඇසෙන ලදද ඒ අසවල් පක්ෂියාගේය, අසවල් මුර්ගයාගේය, අසවල් සර්පයාගේ යයි මට තේරුම් කර දෙන ලදී. යම් ගසක් පැලයක් දුටුවහොත් අසවල් වර්ගයය, එයින් අසවල් ප්‍රයෝජන ඇතිය. එහි මල් මේ ආකාරය, ගෙඩි මේ ආකාරය, මල් හටගන්නේ අසවල් කාලයේදී යයි විස්තර කර දුන්නේය. බිමෙහි වූ පාසටහනක් බලා ඒ අසවල් සතාගේය යනු නිශ්චය කොට කියා දෙන ලද්දේය. මෙසේ හාත්පසින් තිබෙන නොයෙක් දේ ගැන ඉතා වැදගත් ප්‍රයෝජනවත් කාරණා ඉගෙන ගනිමින් ඔහු පාර්ශවයෙන් මම ගමන් කළෙමි. එක් ගල් සහිත කඳු ගැටයක් ළඟදී මට ඒ වටේ බෑවුමේ එන්ට පනවා ඔහු ගල උඩට නැග්ගේය. වැඩිදුර යන්ට ප්‍රථම ඌරෙකු උකුතලන හඬ ඇසෙන්නට විය. එයින් බය ඉපදී මා වහාම දණ්ඩක් ගෙන යන්නෙම්. මා ඉදිරියෙහි කැලයේ සිට බිමට ඔබන ලද තොම්බෑතිව මට විරුද්ධව ගමන්ගත් ඌරෙකු හමු විය. උගේ භයංකාර ස්වභාවයෙන් තැතිගැන් වූ මම මහත් හඬින් කෑගසා අතේ තුබුණු දණ්ඩ එසවුවෙමි. මගේ ഘോഷාවට දෝ නැතහොත් ඔසවන ලද දණ්ඩට බයින් දෝ ඌ මොහොතක් කල නැවතී සිටියේය. අනිත් මොහොතේදී ඌ මා ඉදිරියට පැන ආයේය. මම මුළු ශක්තිය යොදා දණ්ඩෙන් ගැසුවෙමි. ඒ පහරත් කාගෙන ඌ එනවා දුටු මම පස්සෙන් පස්සට දුවන්ට උත්සාහ කළෙමි. මගේ අවාසනාවට පය මුලක හැපී මා බිම වැටි ඉන් නැගිටින්ට පෙර ඒ ක්‍රූර සතා මා ළඟට ආවේය. උගේ තියුණු වූ දත්ත භයංකාර ස්වභාවයද දැක මට විපත පැමිණියයි සිතා ඇස් පියාගතිමි. ඒ ක්ෂණයෙහි උගේ පිටට ගසන ලද පහරවල් ශබ්දය අසා මම ඇසහැර බැලුවෙමි. මගේ මිත්‍රයා හති දමමින් මෘගයාට පහර දුන්නේය. ඌ ඒ දිශාවට හැරි ඔහුට විරුද්ධව ගිය කල ඔහුගේ මහත් වූ ශක්තියෙන් උගේ හිසට සෙන පහරක් මෙන් පහර දුන්නේය. ඌ එයින් කලාන්තභාවයට ගියක් මෙන් වැනෙන විට තවත් පහරක් දී බිම හෙලා අතේ තිබුණු ලොකු පිහියෙන් දෙතුන් විටක් යන ඌ මරා බොහෝ වේසව බිම වැටුනේය. මේ සියල්ල සිදුවෙන්ට වැඩි වේලා නොගියේය. මම වහාම නැගිට ඔහු ළඟට ගොස් ඔහුගේ වික්‍රමාවන්ත ශරීරයේ දෙස බලා මා අන්තරායෙන් මිදුවාගෙන මගේ ස්තුතිය දුනිමි. එවිට ඔහු මට කීවේ මගේ ශබ්දය ඇසූ ක්ෂණයෙහිම ගල් උඩින් පැනගෙන ආ බව සහ එයින් ඔහුගේ බෙල්ල නොකැඩුන ගැන මට සතුටු වන බවත්, මගේ දණ්ඩ නොතිබුණා නම් ඒ තරම් ලෙහෙසියෙන් වූ මරාගන්ට බැරි බවත්, ඒ බඳු හදිස්සිවලදී තුවක්කුව පාවිච්චි කළ නොහැකි බවත්ය. පසුව පැනගෙන ආ දිශාව මට පෙන්නුවේය. ඔහුගේ පුරුදු වූ කකුල්වලට ඒ ගල් මුදුන් වලින් පැනගැනීම පුළුවන් වුණා මිස වෙන අයෙකුට නම් ඊතා සෙමින් ප්‍රවේශමෙන්වත් එහි ගමන් කරන්නට බැරි වෙයි. මගේ මිත්‍රයා ස්වල්ප වේලාවක් හිඳ විඩා හැර උගේ මස් අහකට යන්ට හරින්ට බැරි බව කියමින් කැලයෙන් සවි ඇති ලීයක් ගෙන මටත් අඬගසා දෙදෙනාම එක්ව ඌ තඩලාගෙන ආවෙමු. මේ ප්‍රවෘත්ති අසන්නා වූ උඹලාට හරියාකාර රූපය නොවැටහේ. නමුත් මාගේ සිතෙහි ඒ ඇඳී තිබේ. මෙසේ ඔහු ඒ ප්‍රවෘත්තිය කියා අවසන් වූ පසු ඔවුන් දෙදෙනාම ඒ ඌරා දකින්ට සතුටු බැව් කී විට ඔහු ඔවුනුත් සමග ගුහාවේ පැත්තක ඌ දමා තිබුණ ස්ථානයට ගියේය. ඌ හොඳ තරමක සතෙකු බවත්, ඌ හෙලා ගැනීම එතරම් පහසු වූ වැඩක් නොවන බවත් ඔවුන්ට කල්පනා විය. මීනා කිසිවක් නොකියා සියල්ල බලා ඔවුනුත් සමග ආවාය. ඒ ධෛර්යමත් තරුණයාද එවෙලෙහි එහි ඇතුල් වූයෙන් මහල්ලා කතා කොට පවුලිස් උඹ ඊතා සැහැල්ලු කොට කී ප්‍රවෘත්තිය බැලුවාම ඒ හැටිම අල්ප නොවේ. උඹේ වික්‍රමයට නිසි ප්‍රශංසා අප වෙතින් දිය යුතුමයි කීය. මීනාද පළමුවරට කතා කරමින් මගේ පුත්‍රයාට සිදු වූ අන්තරායෙන් ඔහු මුදවා දුන් ඔබට කටවචනයෙන් පමනක් කරන ස්තුතිය හිස්ව පෙනේ. එසේ වුවත් අපේ කෙලෙහි ගුණතාවයේ ජීවිතාන්තය දක්වාම වෙයි. ඔබ අපේ මිත්‍රයන් අතුරෙන් අති මිත්‍රයෙක් ලෙස සැලකමි කීය. ඒ සියල්ල ඇසූ තරුණයා තමා කළේ ඉතා සුළු වැඩක් බවත්, ඒ ගැන ප්‍රමාණ නොවන ප්‍රශංසා ලැබීමට ඔහු සූදානම් නොවන බවත්, ඒ ගැන දෙවනිව වචනයක්වත් සඳහන් නොකිරීමෙන් ඔහුගේ කෘතඥභාවය පෙන්නුව වන බවත් කීය. ඒ ප්‍රඥාසාර තෙපුල් ඇසූ මීනාගේ සිත ඔහු කෙරේ අධික ලෙස ඇලුම් ගත්තේය. නමුත් ඈය සංගවාගෙන නිශ්ශබ්ද වූවාය. අනිත් අයගේ ඔහුගේ සතුටු ප්‍රකාර ඒ ගැන තවත් කිසිවක් නොකියා වෙන නොයෙක් දේ ගැන කතා කළාහුය. මීනා විඩාපත් වූ බැව් හඟවා නින්දට ගියාය.
නමුත් ඇගේ ඇස පියාගෙන සිටින්ට පුළුවන් වුණා මිස බොහෝ වේලා යනතුරු නිදන්ට නොහැකි විය. එදින සිදු වූ සියල්ල එකිනෙකට ඇගේ සිතෙහි පහළ විය. ඈ විඩාබස් දුන් හේයින් ඉන්පසු ඒ අනුව ක්‍රියා කරන්නට යුතු බැව් ස්ථිර ලෙස හිතට ගත්තීය. එහෙත් ඒ ධෛර්යමත් තරුණයාට ඇගේ සිත තදින් බැඳුණු බව ඇයට හැඟී ගියේය. එහෙයින් වැඩිදුරටත් ඒ ස්ථානයෙහි නැවතීමෙන් ඇගේ සිත වඩ වඩා අවුල් විය හැකි බැව් සිතා පසුවදා උදෑසනයින් නික්මයන්ට සිතටගෙන නිදන්ට වනි. කීප දවසක්ම හරියාකාර නින්දක් නොලැබ සිටි ඈ මුළු රාත්‍රියේහිම නිදි සහිතව පසුවදා පිබිද බැලූ විට ඉර පායා බොහෝ වේලා ගොස් තිබුණු බව දුටීය. වහාම නැගිට වටපිට බලා එහි කිසිවෙක් නැති බැව් දැක ඔවුහු කොහි ගියා හොදයි බලනු පිණිස ගුහාවේ මුඛයට ආවාය. එහිත් කිසිවෙක් දකින්ට නොලැබ ඈට නොකියා සියලු දෙනාම පිට වූවා ගැන පුදුමයට පත්ව ඒ අසල ඔවුන් කිසිවෙක් ඇතැයි යන කල්පනාවෙන් දනී කියා හඬ ගෑවාය. නමුත් දනීගෙන් හෝ අනිත් තරුණයාගෙන් උත්තරයක් නොලැබීය. නැවතත් වඩා ශබ්ද නගා කතා කළ විට ගුහාවේ කොනක සිටි මහල්ලාගෙන් ලැබුණු පිළිතුරු අසා ඈ එහි වහවහා කියාය. ඇගේ ඇස ඉතා ආශාවෙන් සොයන තරුණයාගේ දර්ශනය එහිදීත් ඇයට නොලැබීය. මහල්ලා තනිව හිඳ ඌරා මස් කරමින් සිටිනවා දුටු ඈ තරුණයන් ගැන විභාග කළාය. ඔහු දෙදෙනා එළිය වැටෙන්නට පෙර පිටත්ව ගිය බවත්, දවල් බතට එහි එන බවත් කියා ඒ සතා මස් කිරීමට උදව් වෙන ලෙස ඇගෙන් ඔහු ඉල්ලා සිටියේය. ඇයට බාල කාලයේ පටන් ඌරු මස් ගැන පිළිකුලක් ඇතිවිය. ඇගේ මෑණියන් කිසි කලකත් ඒ ගෙදරට නොගත්තායින් අබ්දුල්ගේ අප්‍රසන්නතාවය ඊට ඇති වී තිබෙන්නට ඇති බව පෙනේ. මහල්ලාට උදව් වීමට ඈ සතුටු නමුත් පිළිකුල් මාංශ අතගෑමට නොකැමැතිව ඈ තරුණයන්ට සහ ඔවුන්ටත් කෑම පිළියෙල කරන්නට යන බව කියා ඔහුගෙන් අවසර ඉල්වාගෙන ගොස් එහි තිබුණු හොඳ දේගෙන රසවත් ලෙස ආහාර පිස තිබුවාය. ඉර මුදුන්වෙන්ට පළමු තරුණයෝ එහි පැමිණියෝය. මහල්ලාද ඒ කෘත්‍ය අවසන් කොට ආයේය. ඔවුන් සියලු දෙනාම සූදානම් කර තිබුණ ආහාර බුදින්ට පටන් ගත්තුය. මහල්ලා එහි රසය යහපත් බැව් බලා බොහෝ කාලයකින් ඔහුට රසවත් ආහාර කන්ට ලැබුණේ එදින යයි කියා ඇයට ස්තුති කළේය. අනිත් දෙදෙනාද කෑම රස බැව් කීවාහුය. මීනා ඒ ලැබූ ස්තුති ඇගේ මව්පියන්ට සිතින් බාර කළාය. ඇගේ පියානෝද මෑණියන් මෙන් ආහාර පිසීමෙහි ඉතා දක්ෂයකි. එහෙයින් එවැනි දෙදෙනෙකු හට ශිෂ්‍ය වූ ඇයට ඒ ගැන මනා දැනගැන්මක් ඇතිවිය. කෑමකා ඉවර වූ පසු තරුණයා දෙස බලා ඔහු එහි නැවතීමට මදකුත් අසතට නොමැතිව සිටින බැව් දැක එසේ සිටීමෙන් මතු අමාරුවට පත්විය හැකි බැව් සලකා එදිනේ තරුණයන් දෙදෙනාගේ ගමන් බිමන් ගැන විමසුවාය. කිසිම අමුත්තක් නැති බැව් ඔවුන් කී කල ඇය එතනින් නික්ම අන්‍ය ස්ථානයකට යන්ට කාලය පැමිණි බැව් කීය. තරුණයාද ඇය එසේ කියන්නේ සැබෑ ලෙසින්දයි බලන්නක් මෙන් ඇගේ මුහුණ බැලුවේය. ඇය ස්ථිර ලෙසම සිතාගෙන කියන බැව් හැඟී ඔහුගේ සිතෙහි යම් බයක් ඊර්ෂ්‍යාවක් පෙර දවසෙහි තිබියේද ඒ දුරදමා ඔහු එහි නැවතීමට සිතට ගත්තේය. එහෙයින් ඔහු කතා කොට මෑණියනි අපි මෙහි සතියක් නැවතුනහොත් මේ සහෝදරයාගේ උපකාරයෙන් නැති වූ මලනුවන් සොයාගැන්ම අපහසු නොවේයයි කීයේය. ඈද ඊට බොහෝ නොසතුටු වී උඹ මෙහි නැවතුනේ උඹේ මිත්‍රයා සමග සෙල්ලමින් කාලය ගත කිරීමටයි. මම මෙහි නැවතී සිටින එක පැය නාස්ති වුණායයි සලකමි. මගේ සිත ඇවිදීමෙහි සෙවීමෙහි යෙදී සිටින විට දුකින් මදක් සහනයව තිබේ. එහෙයින් උඹලා සමග මාත් ගමන් කරන්නට ඕනෑයයි කීය. මහල්ලා ඒ අසා ඇගේ ගමනින් තරුණයාගේ සෙවිල්ලට බාධාවක් මිස ආධාරයක් නොවන බව දන්වා ඈ එහි නැවතිය යුතු බව කී විට තරුණයෝද එය ස්ථිර කළෝය. එහෙයින් ඈට ගෙදර නවතින්ට විය. එදින සවස් භාගයේහි ඈ තරුණයා සමග හුදකලාව හිඳ එතනින් පිටවී යාමට ඇගේ සිතෙහි ඇති වූ ආශාව හැඟෙව්වාය. ඔහුද ඒ ධෛර්යමත් තරුණයාගෙන් ඒ අසල රටගම තොරතුරු දැනගන්න බව සහ පසුව ප්‍රස්තාව පැමිණි විට එයින් පිටවී යන බවත් කියමින් ඈ සැනසුවේය. මෙසේ දවස්පතා තරුණයෝ දෙදෙනා උදෑසන පිටත් වී ගොස් සවස් 7ට ගෙදර එති. මීනා ආහාර සකස් කොට දීමෙන් හා ඒ ස්ථානය ශුද්ධ පවිත්‍රව තැබීමෙන් ඔවුන්ගේ සිත් දිනාගත්තීය. මහල්ලාද පළමුවෙන් සිටි දුක්ඛිතභාවය හැරදමා මදක් සිනා සහිත වූයේය. ඇගේ සුවිනීත ලීලාව ඔහුගේ සිතට තදින් වැටහිය. ඔහුට පෙර ජීවිතයේ කාණ්ඩයක් නැවතත් පැමිණියක් මෙන් විය. ඇගේ වස්ත්‍ර කිලිටුව තිබුණා දුටු ඔහු ඇයට අලුත් වස්ත්‍ර ඕනෑ බව කියා
ඔහුගේ භාර්යාවගේ රෙදි පිළිගෙන ඇට දුන්නේය. ඇගේ මෙහෙලි වේසය ඔවුන් හැඳිනගතහොත් නපුරුයි සිතා ඇ කිසිවෙක් නැති ඉඩ ඇති කාලයක් බලා ඒ රෙදි පිළිවලින් ඇඳුම් සාදා ඇඳගත්තීය. නමුත් ඒ මෙහෙලි වේසයෙන් ධෛර්යමත් තරුණයාගේ ඇස් රවටන්ට බැරි විය. ඔහු ඈ ගැන පරීක්ෂා කොට ඒ සතිය අවසාන වෙන්ට මත්තෙන් ඈ තරුණයක් බව දැනගත්තේය. එහෙත් ආහාර බුදින කාලය, නිදන කාලය හැර අවශේෂ කාලය ඔහු පිටත ගත කළ හේයින් ඇගේ රූපශ්‍රිය දැකගන්ට ඉඩ නොලැබුණේය. ඈද හැකි තරමින් ඔහුගේ සිත අසතුටු නොකරවා ඔහුගේ සමාගමෙන් තොරව සිටියාය. සතිය අවසාන වූ පසු නැවතත් ඇයින් පිටවී යාම ගැන කතා කළාය. මහල්ලාද ඊට විරුද්ධව සිට අපේ වාසය අත්හැර උඹලා යන්ට ඉක්මන් කරන්නේ අපේ සංග්‍රහය මදිවායින් වෙන්ට ඇති. නමුත් මහලු වූ මගේ ජීවිතයට නැවතත් සතුට එලවා නැවතත් මා දුකෙහි ගිල්වන්ට සිටීම උඹලාට දුක් නූපවන්නේ දැයි ඇසෙන් නික්මුණු කඳුළු බිඳු ඇතිව කීය. ඒ දුටු මීනාගේ සිතට මහත් දුක් උපන. ඈත් මදක් කඳුළු සහිත වෙමින් කියන්නේ අසරණව ආහාර නැතිව කලාන්තට ආ අපට උඹලා කළ සංග්‍රහය ඊතා ප්‍රණීත වෙති. අපේ ජීවිතය පවත්නේ යම් තාක්ද ඒ තාක්ම උඹලාගේ කරුණාවන්තකම ලැබ මෙහිම සිටීම හැකිනම් එය මහත් වාසනාවකි. නමුත් එයින් අපේ ළමයා සොයාගැන්ම නොහැකි වන්නේය. අපිට මහත් දුක්වීමට කාරණය වුවත් මෙයින් යාම ඕනෑයයි කීය. ඒ සියල්ල අසා සිටි ධෛර්යමත් තරුණයා පළමු වරට කතා කරමින් ඇයි උඹලා මේ බොරුවෙන් අප රවටන්ට උත්සාහ කරන්නේ? මේ නැති වූ තරුණයෙකු ගැන සොයවා සතියක්ම අපි මහන්සි කෙරෙව් නමුත් එබඳු තරුණයෙක්වත් ඔහුගේ නැතිවීමක්වත් නොමැති බව මම හොදාකාර දනිමී කීය. සියලු දෙනාම පුදුමයෙන් ඔහු දෙස බැලුවෝය. පසුව මහල්ලා සහ අනික් තරුණයාත් මීනා දෙස බැලූහ. ඇගේ රහස ඔහුට තරුණයා විසින් කියන ලදැයි සිතා ඈ බිම බලා ලජ්ජාවෙන් මෙන් සිටියාය. ඇගේ පුත්‍ර ලීලාව දැරූ තරුණයා ඒ දැන මෑණියනි, මොහුගේ කීම විස්මයට කරුණකි. අපේ කාරණා අපට වැඩිය දන්නවුන් ඇතැයි කෙසේ විශ්වාස කරමුදැයි කියා ඔහු රහස එළිදරව් නොකළ බව හැඟෙව්වේය. මීනාගේ පුදුමය තවත් වැඩි විය. මහල්ලා තරුණයාට කතා කොට උඹ කුමක් කියන්නේහිද? මොවුන්ගේ ප්‍රවෘත්තිය බොරුයයි කියන්ට උඹට කාරණා කවරේදැයි ඇසීය. ඔහු මීනා දෙස බලා ඈත් ඔහු දෙස බලා සිටින බැව් දැක ඔහුගේ කියමන ස්ථිර කරන්නට වැඩිදුර සාක්ෂි ඕනෑ නොකරන බවත් මීනාට එවැනි පුත්‍රයෙක් සිටින්ට බැරි බවත් කීයේය. විදුලි සැරයක ශීඝ්‍රතාවයෙන් ඇගේ සිතට සියල්ල හැඟී ගියේය. ඇගේ තරුණ වයස ඔහු දැනගත් බව ඇයට ප්‍රත්‍යක්ෂ විය. මහල්ලා වඩා විස්මපත්ව කවර කාරණයකින් ඇයට එබඳු පුත්‍රයෙක් සිටින්නට බැරිදැයි ඇසූ සඳ ඈ තරුණියෙක් බැවිනයි කියා ඔහු අහක බැලූයේය. මීනාගේ ඇස්වලින් කඳුළු නික්මුණාහ. ඇගේ මුහුණෙහි ලජ්ජාව පැතිරී ගියේය. ඇගේ තොල් සුදු පැහැව වෙවුලන්නට විය. ශරීරයේද ශක්තියෙන් විරහිත විය. ඇයට කිසිවක් නොපෙනී ගියේය. ඒ දුටු මහල්ලා සත්‍ය මේයයි හොඳාකාර දැන ඇයට ලැජ්ජාවන්ට කිසි කාරණයක් නැති බවත් වනයෙහි හසර නොදැන ඇවිදගෙන ආ ඔවුන්ට සොර සතුරන්ගෙන් බේරෙන්ට අන්‍ය වේශයක් සහ එබඳු ප්‍රවෘත්තියකුත් ඕනෑ කරන බවත් එතැන් පටන් ඔවුන් පෙරසේම එහි සතුටින් සිටිය යුතු බවත් පියෙකුගේ ලීලාවෙන් කරුණාවන්ත ලෙස කීයේය. ඒ ධෛර්යමත් තරුණයාද ඈ දෙස නොබලා ඇගේ සමාගම්කාරයා දෙසට හැරී සහෝදරය, උඹ සහ මම මේ සතිය තුළ අපි එකිනෙකාගේ ස්වභාවය දැනගතිමු. එහෙයින් උඹ සහ මේ කාන්තාවත් මෙහි වසන්ට කැමතිවන්නාහුනම් අපේ ශක්ති තරමින් උඹලාට ආධාර කරන්නෙමු. මගේ සුළු පියාණෝ උඹලාගේ පියාමෙන්ද මා සහෝදරයෙකු මෙන්ද සලකන්නාහුනම් අප දෙදෙනාම ඉතා සතුටු සිත් ඇතිවෙමු යයි කීය. ඒ කරුණාවන්ත වචනවලින් පහ වූ ලැජ්ජා ඇති මීනා ඔහුගේ ප්‍රිය උපදවන මුහුණ දෙස බලා සිටියාය. ඇගේ සමාගම්කාර තරුණයාද මතු ඔවුන්ගේ ගමන් බිමන් ආදිය ගැන කරුණු සලස්වා ගන්නාතුරු එහි ස්වල්ප කාලයක් ප්‍රමාදවෙන්ට සූදානම් බව කීයේය. ඒ ගැන මහල්ලාගේ සතුට වචනවලින්ද කඩිසර ලෙස ඔබමොබ ගොස් වැඩපළ කිරීමෙන්ද ප්‍රකාශ විය. ඔහු ඇගේ මෙහෙලි වේසය හැරදමා ඇයට සුදුසු වූ වස්ත්‍ර හැඳීම පිණිස තවත් හොඳ රෙදි පිළිගෙන මේ සියල්ල දිරා ගියායින් නැති ඵලයකිම ඔබ මෙයින් සැරසී ප්‍රීතියෙන් සිටපන් යයි කියා ඇයට ඒවා පාවා දුන්නේය. එදින රාත්‍රියේහි ඔවුන්ගේ සැබෑ ප්‍රවෘත්තිය තරුණයා විසින් කියන ලදී.
රහස නිසා තිබුණු බර නැති වී යාමෙන් මීනාගේ හිත සැහැල්ලු විය. වෙනදාට වඩා නිදහසේ ක්‍රියා කරන්නටද ඇයට ඉඩ ලැබුණේය. එබැවින් එතෙන් සිට අනිත් තරුණයාගේ සමාගමෙන් සිරිත් ලෙස ඈ ඉවත් නොවි ඔහු කියන කරන දේට ඇහුම්කන් දුනි. ඇගෙන් නැසූ ප්‍රශ්නවලටත් ඈ නිසි ලෙස පිළිතුරු දීමෙන් ඇගේ හැසිරීම මෙන්ම සිහියත් යහපත් බැව් ඔහුට හැඟෙව්වාය. මහල්ලා ඔවුන්ගේ කතාව අවසන් වූ පසු සිතෙහි වැඩි වුණා වූ ප්‍රීතිය ඇතුව මෙසේ කීය. උඹලාගේ රහස එළිදරව් වූ මොහොතේහිදී උඹලා සැඟවී ආවුන්‍ය යන සැකයෙන් මම උඹලා කෙරෙහි මදක් අමනාප වූයෙමි. ලදරු කාලයේ පටන් නිදිමරමින් ලෙඩට දුකට සොයා බලමින් වියපැහැදම් කර කවාපවා ඇති දැඩි කරගත් දෙමව්පියන්ගේ දුක නොබලා පැන යන දරුවන්ටත් ඔවුන්ට එසේ කිරීමට සිද්ධෙන පාපිෂ්ඨ තරුණයන්ටත් මම සෑම කල්හිම සාප කරමි. නමුත් උඹලාගේ මෙහි පැමිණීමට හේතුව උඹලා අතෙහි නොවන බව මට හොඳාකාර පෙනේ. එහෙයින් නුඹලාට දොස් තබන්ට නොහැකි. ඉතින් නුඹලා මෙහි සිටිනවා නම් එය අපේ මහත් සතුට වේ. උඹලාගේ කැමැත්ත ලෙස ක්‍රියා කරන්නට ඉඩ තිබේ. ඒ ඇසූ තරුණයා ඔවුන්ට නැවත නැවතත් ස්තුති කොට ඈ සහ ඔහු අතරේ වූ පොරොන්දුව නම් ගම්පලට ගොස් එහිදී ඇගේ මව්පියන්ගේ සතුට ලබාගෙන සිරිත් ප්‍රකාර විවාහයට ඇතුළත්ව අඹුසැමි දෙදෙන ලෙස වාසය කරන්නට බවත් ඒ ඉෂ්ට කරගන්න හැකිවන තුරු ඔවුන් එහි වාසය කරන්නට සතුටු බවත් කීයේය. එදින සියලු දෙනාම ඉතා ප්‍රීතියෙන් නින්දට ගියෝය.